ගයිස් කොහොමද? අත හිතුණා මට ඩේ ව්ලොග් එකක් කරන්න. අද දවසේ මම මොකද කරන්න කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. ඉතින් දැන් උදේම ගක්කෝ තියෙනවා. දැන් යන්න තමයි මේ ලෑස්තිලා ඉන්නේ. ගක්කෝ කියලා හැමෝම දන්නේ නැහැ නේ මොකක්ද කියන්නේ. ජපාන් ඉන්න අය දන්නවා. ජපාන් ඉගෙන ගන්න අය දන්නවා. යරෙන්න දන්නේ නැහැ නේ. ඉතින් ගක්කෝ කියන්නේ මේ ඉස්කෝලේට ඉතින් ඉස්කෝලේ යන්න තියෙන දැන් උදේ. දැන් මොනවා හරි හදාගෙන කන්න ඕනි. කාලා පහන තියලා යමු. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් කණ්ඩම හදාගෙන එමු. එහෙනම් ඉක්මනට ළඟම ඉන්න. මම කොම්ප්ලෙක්ස් එකක් හදාගෙන ආවා. උදේට ඉතින් ඔය පොඩි දෙයක් තමයි කන්නේ. මේ බත් නම් කන්නේ නැහැ. වෙලාවකුත් නැහැ. ඉතින් උදේ පාන්දර වියන්නත් ඒ හින්දා ඉතින් ඔය පොඩි දෙයක් හදාගෙන කනවා ඉතින්. ඉක්මනට එනම් පහන තියලා ඇවිල්ලාම කමු. කොම්ප්ලෙක්ස් එක තමයි දාගත්තේ. මේ ඉක්මනට කමුනේ වෙලාව කීයද දන්නේ නැහැ. පරක් කරලා දන්න ඉක්මනට කාලේ යන්න ඕනේ. අනේ මන්ද ළමයි හරිද පුදුම වැඩේ කියන්නේ. අද මම ලොග් එක කරන්න ඕනේ හින්දාම මේ කලින් නැගිට්ටා. දැන් නැගිටලා මම මේ වැඩ ඔක්කොම ඉවර කරන් බලනකොට වෙලාව විනාඩි 10යි ස්කෝල් පටන් ගන්න තියෙන්නේ. හැමදාම මම තාප්ප කොච්චර කලින් නැගිට්ටත් පරක් වෙනවා. ළඟ හින්දාද මන් දන්නේ නැහැ. කමන්නේ නැහැ ඉක්මනට යනවා. දැන් මං ඉන්නේ ගක්කෝ එක ළඟ. මෙතන නම් ටික දුරක් තමයි තියෙන්නේ ගක්කෝ එකට. ඉක්මනට එහෙනම් යන් ඒ ටිකත්
අපෝ අරසර අහන්නේ මේක බත්ලෙක බත්නේ ඒක ජපන් හාලේ ඉන්න දැන් කිව්වන ලාද ගොඩ ගන්න කියලා චිකන් එක ගන්න ආයෝ හායෝ සයිමාසෙන් පැංගිලා වගේ මොනවා ඔව් ඔව් ටිකක් තිබුණා और मांगो फिर करने तिब्बने निकाल तो पत्ते हाँ गार्डनはい、では、昨日のリクエストを返します。はい、春5番、天気はい、6番、はい、雨7番、はい、8番මෙතන නම් මම කතා කරන්නට මියුට් කරා මොකද දැන් ඔප්පු දුප්පු කියවන ඔය ඔක්කොම දාන්නත් බෑ ලැජ්ජා යන්නේ මේ හින්දා ඒක මියුට් කරා අද අපිට හිටපු සෙන්සේ මාර හොඳයි හරිද එදා මම vlog එක කරන හිටියෙත් ඒ සෙන්සේ මම හිතන්නේ ඔව් ඒ vlog එකේ හිටියෙත් ඒ සෙන්සේ එයා නම් මාර හොඳයි හොඳට කියලා දෙනවා පැහැදිලි කරනවා ඒ කියන්නේ කෑ කහන්නේ තව සෙන්සේ කෙනෙක් ඉන්නවා එයා නම් මේ හරි නපුරුයි යන්නේ වයසයි ඒ හින්දා මම දන්නේ නපුරුයි කොහොම හරි දවස් 5ට අපිට සෙන්සල 4 දෙනෙක් ඉන්නවා. දැන් අද උගන්නපු සෙන්ස තමයි ඉන්නේ දවස් 2ක්ම. අනික දවස් 3 සෙන්සල දෙන්නෙක් හොඳයි. අර වයස් දෙක කෙනා තමයි චුට්ටක් නපුරු. අනිත් දෙන්න නම් සාමාන්‍ය හොඳයි. අවුලක් නැහැ ඉතින්. අරගෙන ස්ටේෂන් එක ළඟට ගිහින් එතන ඉඳන් තමයි එළිය ඉඳන් කෑවේ කාලේ වෙලා එහෙම ස්ටේෂන් එකට ගියා මම おチャージが完了しました。お取り忘れにご注意ください。お金またはカードを入れてください。クレジットカードはご利用できません。希望のボタンを。
り忘れにご注意ください。戻り忘れにご注意。Please stand clear of the closing doors. ට්‍රේන් එක එනකම් මෙහි හරිද මේ හැමෝම ඉන්නේ පොලිමේ කියන්නේ මේ ඔක්කොම එකවර දුවන් ගිහලා නගින්නේ ට්‍රේන් එකට. පොලිමේ නම් එක එක්කෙනා නගින්නේ මාරම විනීතයි කියන්නේ මිනිස්සු මාර හොඳයි. ඉතින් ඒ හැදිලා තියෙන විදිහ වෙන්නේ නැති. එයාලා ලංකාවේ නම් අපි නම් ඉතින් ඒව නෑනේ. අපි ඔය පොර කාගෙන නගිනවනේ. ඇත්තටම මේ රටට බලන්න ඕනේ මිනිස්සුගේ ගතිගුණ. ඇත්තටම මාරම හොඳයි. ට්‍රේන් එකේ ටිකක් සෙනඟ හිටියා. මං හිටියේ කොහොම හරි එක ස්ටේෂන් එකක් පහුනට පස්සේ එතන හිටපු එක්කෙනෙක් බැස්සා. ඊට පස්සේ කොහොම හරි ඉඳ ගන්න තැනකුත් මට හම්බ වුණා. මම ට්‍රේන් එකෙන් බැහැලා ස්ටේෂන් එකෙනුත් එළියට ආවා. දැන් මේ හොයන් යන ගමන් ඉන්ටර්විව් එක තියෙන්නේ කොහෙද කියලා කොහොම හරි හොයාගෙන ඉක්මනට ආවා. මෙතන තමයි ඉන්ටර්විව් එක අපිට තිබුණේ. ඉන්ටර්විව් එක නම් ඉවරයි. දැන් මේ ස්ටේෂන් එකේ ඉන්නේ ආපහු ගෙදර යන්න. යම්කෝ යන්නේ. අද මම ඩේ ව්ලොග් එකක් නේ කිව්වේ. ඉතින් මේ ඇත්තටම මට මහන්සි වෙන ටික කම්මැලි හිතුණා. ඒ හින්දා මෙතනින් මම වීඩියෝ එක ඉවර කරන්න කියලා තමයි බැලුවේ. දැන් මේ ගෙදරට යන ගමන් ඉන්නේ මම. පයින් ටික දුරයි තව තියෙන්නේ. ගෙදර ළඟ ඉන්නේ මම දැන්. ව්ලොග් එක මෙතනින් ඉවර කරන්න කියලා තමයි බැලුවේ. ඉතින් thank you for watching. Bye bye.